ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමණක් පසුපසවාගේ හායි හායි කොහොමද ඔයාලට? අද මම මේ වීඩියෝ එකෙන් ගේන්නේ චූටි බබත් එක්ක මං කොහොමද දවස් වැඩ කරගන්නේ කියලා. කොහොමත් අපි උදේට නැගිටිනකොට 8:30 වගේ වෙනවා. මොකද අපි රෑ වෙලා පාන්දර වගේ වෙනකොට තමයි නිදාගන්නේ. මොකද බබා නිදාගත්තාම තමයි මහන්න තියෙන රෙදි ටික කට් කරලා ඒ වැඩ ටික ඔක්කොම කරගන්නේ. එතකොට අපි නිදාගන්නේ පාන්දරට නැගිටින්නේ ටිකක් දවල් වෙලා. ඉතින් බබා නම් හොඳටම නිදි. බබාගේ තාත්තත් ඉතින් හොඳටම පෙරවගෙන නිදි. සමහර දවස්වලට නම් ගෙදරට මහන්න අක්කලා තමයි අපිව හැරවන්නේ. ඉතින් කොහොම හරි මේ දවසේ නම් බබා ටිකක් නිදාගත්ත දවල් වෙනකම්ම සමහර දවස්වලට නම් අපිටත් කලින් එයා ඇහැරලා දඟල ඉන්නවා. අද නම් ඉතින් නිදි. එයා නිදි අතරේ ගෙදර වැඩ ටික කරගන්න තමයි තියෙන්නේ. උදේට තියෙන වැඩ නම් ඉතින් එයාගේ රෙදි ටික හොදලා ඒ ටික වේල ගන්න ඕනේ. ඊට පස්සේ උදේට උයන්න ඕනේ. ඒ වැඩ ටික කරගත්තාම ඉතින් මගේ උදේ වැඩ ටික ඉවරයි. ඉස්සර නම් ඉතින් නැගිට්ටාම ඇඳට වෙලා ෆෝන් බලලා තමයි ඉතින් ඇඳෙන් නැගිටින්නේ. හැබැයි ඉතින් දැන් එහෙම කරන්න බෑනේ. දැන් ඉතින් වැඩ ටික ඉක්මනට කරගන්න තමයි බලන්නේ. කලින් දවස් මම රෙදි ටික හොදලා තිබ්බේ. ඒ ටික වේල ගන්න තමයි තිබ්බේ. වේලගෙන ඒ ටික රෙදි රැක්කේ දාලා අවුවෙන් තියන්න තමයි තියෙන්නේ. තාම එයා පොඩි නිසා බබාගේ රෙදි වෙනම අපේ රෙදි වෙනම තමයි සෝදගන්නේ. ඉතින් ගොඩක් දවස්වලට නම් මම උදේටම තමයි බබාගේ රෙදි ටික හොදලා ඔක්කොම කරගන්නේ. හැබැයි මම මේ දවසේ නම් කලින් දවසේ රෑ බබාගේ රෙදි ටික හොදගත්තා. මට උදේට වේල ගන්න විතරයි තිබ්බේ. බබා ඉපදිලා සති 2-3ක් විතර යනකම් තමයි මං අතේ රෙදි සේදුවේ. ඊට පස්සේ නම් ඉතින් වැඩත් එක්ක වොෂින් මැෂින් එකට දාලා තමයි ඉතින් රෙදි ටික සෝදගත්තේ. සමහරු නම් කියනවා ඉතින් වොෂින් මැෂින් දාලා එහෙම රෙදි අර ඇඹරෙන්න හොඳ නැහැ කියලා කියනවානේ. අපි නම් ඉතින් මේ දේවල් විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි රෙදි ටික සෝදගත්තේ. මෙන්න මේ රෙදි වලට ගහන ක්ලිප් එකේ මෙන්න මේ ලීයෙන් හදලා තියෙන එක නම් ගොඩක් හොඳයි. අර ප්ලාස්ටික් ක්ලිප් එක නම් මේ ටික කාලයක් යනකොට ඒක දිරලා කැඩෙනවා. මොකද මේක අවුවේ එහෙම තියෙනවානේ. එතකොට අවුවට අර ප්ලාස්ටික් එක ඉක්මනට කැඩෙන්න බලනවා දිරලා. හැබැයි මේ ලී එක අපිට ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලා ක්ලිප් ගන්නකොට ඒ වගේ ලීයෙන් හදපු ක්ලිප් එකක් ගන්න. අද නම් පොඩ්ඩක් වහින්න වගේ පේනවනේ අහසේ හැටි. අවුවක් වැටෙන්නෙම නැහැ. morning. good morning කියනවද? අනිත් එක්කෙනා මොකද? උදේ නැගිට්ටපු ගමන් කරන්නේ ඉතින් බබාගේ රෙදි ටික සෝද ගන්න එක. ඊට පස්සේ කරන්නේ ඉතින් උයන එක. ඉක්මනට උයනවා ඉතින් බබා නැගිටින්න කලින් ඉක්මනට උයා ගන්න ඕනේ. සමහර දවස්වලට නම් ඉතින් එයා නැගිටිනවා. එතකොට ඉතින් හස්බන්ඩ් තමයි යාව බලාගන්නේ. මේ තියෙන්නේ මං ආසම තැන. මේ පැල දෙකට මම මාරම ආසයි. අනික මේ පැල දෙක දැන් මං ගාව තියෙන්නේ ගොඩක් කල් ඉඳන්. ඉතින් ඒක මං ලස්සනට තියාගෙන ඉන්නවා. good morning. සුදු මහත්තයා. මොනානේ ඔයා උඩ බලාගෙන හොයන්නේ? වැඩ ටික කරගෙන බබා නැගිට්ටට පස්සේ එයාව ඇඟ සෝදලා ආයෙමත් නිදි කරනවා. හැබැයි මේ නිින්ද ඉතින් ගොඩක් වෙලා තියෙන එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් පැය භාගයක් වගේ තමයි නිදාගන්නේ. ඉතින් ඒ අතරතුරේ අපි ඉතින් උදේට කනවා. ඔන්න ඔය විදිහට අත් දෙකත් උඩට උස්සගෙන බබා ගැස්සෙන එක නෝමල් කියලා මං අහලා තියෙනවා. ඉතින් ඒකට මං හේතුවක් නම් හරියටම දන්නේ නැහැ. එහෙම හේතුවක් දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න ඉතින් දැන් බබා නිදි අතරේ අපි උදේට කන්න තමයි යන්නේ. මගේ උදේවරුේ ඔය වැඩ ටික ඉවර වුණාම ඉතින් බබත් එක්ක මුළු දවසම ඉන්න තමයි තියෙන්නේ. ඉතින් බබත් එක්ක ඉන්න අතරෙම මගේ බිස්නස් එකේ මැසේජ් වලටත් මම කොහොම හරි ඉතින් පොඩියට රිප්ලයි එකක් දානවා. අනිත් හැම එකක්ම ඉතින් හස්බන්ඩ් තමයි කරන්නේ. රෙදි කට් කරන එක, ඕඩර්ස් යවන එක, ඒ හැම දෙයක්ම හස්බන්ඩ් තමයි කරන්නේ.
අපි ඕඩර්ස් දාපු පැකේජස් දෙකක් ආව අපිට. මේ තියෙන එක පැකේජ් එකක්. මේක නම් අපි ඕඩර් කරේ බබාට ඩයපර්ස්. අපි මුලින්ම බබාට යූස් කරේ වෙලෝනා එක. ඊට පස්සේ ඒකෙන් පස්සේ මාවල් එක යූස් කරා. හැබැයි මාවල් එක නම් ඇත්තටම කියන්න තරම් හොඳ ක්වොලිටි එකක් නැහැ. එකෙන් ලීක් වෙනවත් වැඩි. ඊට පස්සේ තමයි මේ ෆාලින් එක ගෙනාවේ. ඉතින් ෆාලින් එකත් කියන්න තරම් අවුලක් නැහැ. හැබැයි ඉතින් අපි හැම එකක්ම යූස් කරලා බලනවා බබාට හොඳම මොකක්ද කියලා. ඊළඟට කිම්රොක්ස් එකේ එක ඕඩර් කරන්න බලාගෙන ඉන්නේ. අපි බලමු. මේකත් ඉතින් ප්‍රශ්නයක් නැහැ. බබාට පහසුවට ඇඳන් ඉන්න පුළුවන්. soft. ඒක සෝත්. අර මදර් චොයිස් එක වගේ නෙමෙයි. මේ මාවල් එක වගේ නෙමෙයි. මාවල් එක. ඒක පොඩ්ඩක් මේ පත්තරේ වගේ නේ. මේක පොඩ්ඩක් soft ගතියක් තියෙනවා. තුනි. මම තාත්තේ බයික් එක පුරුදුලා බොඩි බයික් එක ගියා. මේකේ ඉරි තුනක් තියෙනවා. ආමුඩ පහසුයි ඒක. ඇතුළේ. බයික් එක ගන්න. මේක හොඳයි වගේ නේද? තාත්තේ බයික් එක පුරුදුලා. අද රැට පාලින් එකක් දානවා පුතාට පාලින් එකක්. මාවල් දාන්නේ නැහැ පුතාට. මදර් චොයිස් දාන්නෙත් නැහැ. මාවල් එක පැකට් එකම තියෙනවා. කවුද ඒකේ? පැකට් එකම තියෙනවා. අම්මි සලාඩ් හදනවා. ඉතින් දවල් වරුව නම් අපි බත් කනවා ගොඩක් අඩුයි. මොකද ආයෙමත් උයන්න නැහැ. දවල්ට බබත් එක්ක උයන්න බැහැනේ. අන්න ඒ නිසා අපි ඉතින් දවල්ට ඔය කිරි එකක් බීලා මොනවා හරි හදාගෙන කනවා. ඉතින් අද මං හිතුවා මයෝනීස් එකෙන් සැලඩ් එකක් හදාන කන්න. මේ සැලඩ් එකට නම් මං හරිම ආසයි. හස්බන්ඩ්ත් ආසයි. අනික මේ සැලඩ් එක හදාගන්න හරිම ලේසි. ගෝවා, ලූණු, තක්කාලි, අමු මිරිස්, මයෝනීස්, ලුණු කුඩු ටිකක් මේ ඔක්කොම දාලා හොඳට මික්ස් කරලා හදාගන්න තමයි තියෙන්නේ. ඒක ගන්න එක. බබාට නෙමෙයි අපිට ගත්තේ. මේ බබාව දාගෙන යන්න පුළුවන් බේබි කැරියර් එකක් ගත්තා. බලමු අපි කොහොමද තියෙන්නේ කියලා. මේක අපි පේජ් එකකින් FB එකෙන් තමයි දැකලා ඕඩර් කරේ. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ නම් අපි බලමු ඇතුලේ කොහොමද තියෙන්නේ කියලා. මේක අපිට 1400ක් තමයි උනේ. ඩිලිවර් charge එක 350යි. අපිට දැන් ගමන් යන්න තියෙනවා. බබාගේ බාරොක්කු දෙන්න යන්න අනුරාධපුරේ යන්න තියෙනවා. ඒකට බබාව දාන් යන්න පුළුවන් නේ. අක්කලා ගම. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේකේ කලර්ස් දෙකක් තිබ්බ. මම ඒකේ මේ කලර් එක මේකයි රෙඩ් කලර් එක තිබ්බ. මේ වගේම තමයි. ඒකම තමයි. මේ විදිහට තමයි තියෙන්නේ. ඔන්න ওই විදිහට තමයි එදා දවසේ දවල් වරුව ගෙවුනේ. ඊට පස්සේ ඉතින් මං කරන්නේ රැට උයන එක. එතකොට අත ඉතින් බබා ඇහැරලා ඉන්නවා සමහර දවස්වලට. එතකොට ඉතින් හස්බන්ඩ් තමයි යාව බලාගන්නේ. ඇත්තටම හස්බන්ඩ් ඉන්න එක නම් ගොඩක් වටිනවා. එහෙම නැත්නම් ඉතින් මට මේ හැම එකම කරන්න බැහැනේ. ඊට පස්සේ ඉතින් ගොඩක් රැ වෙන්න කලින් බබාව වොෂ් එකක් දාලා, එයාට ඩයපර් එකක් දාලා, එයාව ඉතින් හොරදල් කර කර ඉන්නවා. එයා නිදිමත වුණාම එයාව නිදි කරවලා ඊට පස්සේ තමයි ඉතින් අපි රැට කන්නේ. ওই විදිහට තමයි ඉතින් අපේ එදා දවස ගෙවුනේ. දවස ඉවර වෙනකොට නම් ඉතින් මට නම් ටිකක් මහන්සි. මොකද බබත් එක්කනේ ඉන්නේ. එයාව අරන් ඇවිදින්න ඕනේ. එයා දැන් දිගටම ඇඳේ ඉන්න කැමතිත් නැහැ. මොකද වටපිට බල ඉන්න තමයි දැන් ආස. මේ අමාරු කාලේ තව ටික කාලයක්නේ කියලා ඉතින් කොහොම හරි අල්ලගෙන ඉන්නවා. එහෙනම් ඉතින් අදට මේ vlog එක ඉවරයි. මේ වගේ තව ලස්සන vlog එකක් අරන් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමට ඉන්න.